ඔයාලෝනේ මම අද ඔයාලට කියලා දෙන්නේ ෆ්‍රී WhatsApp bot කෙනෙක් හදාගන්න විදිය. මිනි WhatsApp bot කෙනෙක් හොස්ට් කරන්නත් කියලා දෙනවා 16GB RAM එකක් තියෙන hosting platform එක. මුලින්ම ඔයාලා MongoDB කියලා search කරගන්න Google එකේ. පළවෙනියෙන් තමයි එන site එකට යන්න. ඔයාලා අපි එකේ account එකක් හදාගන්න ඕන. නතන අප්ලෝඩ් වෙන වෙලා යනවා. refresh කරලා බලමු අපි. refresh. හරි ආව sign up with Google දෙන්න. සක්කලා මම ටික ස්පීඩ් කරා. continue දෙන්න. sign in වෙනවා. ටික දාලා submit කරන්න. ටික් එක දාලා submit කරන්න. ඊට පස්සේ refresh කරන්න. refresh අද පොඩ්ඩක් සිග්නල් මදි. ඒ කියන්නේ පොඩ්ඩක් හිතන්න එපා. පොඩ්ඩක් වීඩියෝ ස්පීඩ් කරලා බලන්න. තම මේ ටික අයින් කරලා අලුතෙන්ම ආයෙ හදනවා. දැන් අද ඔයාලා කට්ටියම ඉල්ලපු හින්දා මම මේ අද හදන්නේ වීඩියෝ එක. හරි කනෙක්ට් වුණා. දැන් බලමු. cloud හරි අන්න මෙතෙන්ට නෙමෙයි නෝනා බලමු. වෙල්කම් ටැබ් එක ආවේ නැහැ. බලමු මොකද not sure දෙන්න. උඩ දෙකට land MongoDB අනිත් එක I am not software developer. ඊට පස්සේ දෙකටම soft Java ඊට පස්සේ එකට JavaScript and Node.js ඊට පස්සේ not sure ඊට පස්සේ යට කරලා not sure තව මොනවා හරි ක්‍රියාවක් දෙන්න යට සෙට් එකට නා. ඊට පස්සේ බලමු. නෑ හරියන්නේ නැහැ. refresh කරන්න වෙන සීන් එකක් තියෙන්නේ. කත් කරලා බලමු. finish දෙන්න. හරි ගියා වගේ බලමු. අන්න ওই page එක තමයි හරිනම් අපි මුලින්ම එන්න ඕන. බලමුකෝ. ආයෙ මට හිතෙනවා අර page එකට redirect වෙවි. මට ආයෙ form එක fill කරන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් එන්නේ මෙතන තමයි welcome to MongoDB address කියන එක. ඔකේ දෙන්න land MongoDB. ඊට පස්සේ I am not software developer. JavaScript and Node.js. not sure yet. දෙවෙනි එකට not sure. යට එක අන්තිමට not sure දෙන්න. ඔකේ AWS තියන්න free දෙන්න. අර කලම දෙන්න. deployment create වෙනවා. ඔයාලා කැමති නමක් හරි username එකයි password එක තියලා දාන්න නැත්නම් default ඒවා ටික use කරන්න ඒක මොකක්ද නෑ. මේක දාගෙන කියන්න නම් බෑ. අපි මේකත් use කරමු. හරි හරි. ඔක්කොම paste කියන එකට යන්න. ඒක නයි link එක copy කරගන්න. database URL එක. ඔයාලා කොට්ටිට යන්න. ඊට පස්සේ database and network access කියන එකට යන්න. ඒකදී ඔයාලා edit කරන්න ඕන ඔන්න ඕක නෙවෙයි. ඕක නෙවෙයි අපිට edit කරන්න තියෙන්නේ. ඕක තියෙනවා IP address list කියලා. address list කියලා. list කියලා. ඕක දාන්න ඔයාලා බිඳුවයි ඩොටයි බිඳුවයි ඩොටයි බිඳුවයි ඩොටයි බිඳුව. මේ ෆ්ලෑෂ් එකයි බිඳුව දාන්න. ඊට පස්සේ ඕනම hosting platform එක URL එක තියෙන බේස් එක host කරත හැකි. නැත්නම් එයාලගේ ඒ තියෙන port එක තියෙන hosting platform වල විතරයි අපිට host කරන්න අවසර තියෙන්නේ. නැත්නම් එයාලා එතකොට වෙන එකකින් host කරාම අපේ data save වෙන්නේ නැහැ. අපි දැන් අර link එක PHS එකට update කරන්න ඕන. මම ওই bot base එක යට පල්ලෙහා link එකකට දාලා තියනවා. link එක දාලා තියනවා bot base එක download කරගන්න ඕන. GitHub link එක. ඔයාලා එකෙන් ගිහිල්ලා download කරගන්න bot base එක. ඔයාලා okay
ඔයි මොංගෝ URL කියන එකට දෙන්නේ එක. දැන් අපි කොපි කරන් අපේ URL එක. ඊට පස්සේ ඔය යට තියෙනවා නමක් දාන්න. ඒකට ඔයාලා කැමති නමක් දාන්න. මම ෆ්‍රී කියලා දාන්නම්. හරි. ඊට පස්සේ ඔයාලා තමයි ෆ්‍රී හොස්ටින් බොට් කියලා තියෙන තැන් වලට ඔයාලගේ බොට් එකේ නම දාන්න. මගේ නම තියෙන තැන් වලට ඔයාගේ නම දාගන්න. මගේ නම්බර තියෙන තැන් වලට ඔයාගේ නම්බර දාගන්න. මගේ group image link ඔය ඔක්කොම ඔයාලා අප්ඩේට් කරගන්න. සාමාන්‍යයෙන් හැක් ඇතේ කියලා හිතනවා. icon features එකට යන්න. ඒකත් අප්ඩේට් කරලා තියෙන එක අපිට හොඳයි. ඒක අනිවාර්ය නෑ. ඒකත් අප්ඩේට් කරලා තියෙන එක අපිට හොඳයි. අන්න URL එක මම දෙන්නත් දාන්න. හරි. ඒත් ටික මෙඩිට් කරන්න ඕනලා. දැන් කට් කරලා හරි එකත් ඇක්ටිව් කරලා තිනවා. Hugging Face කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකට ඔයාලා යන්න ඕන. Google එකේ සර්ච් කරන්න Hugging Face කියලා. පළවෙනි සයිට් එකට යන්න. sign up දෙන්න. email address එක, password එක කැමති එකක් දෙන්න. මම මේක testing වලට හදලා ඉන්න default එකම දෙනවා. next හරි. ඔයාලා username එක කැමති ඔයාලගේ නමක් දෙන්න. full name එකත් කැමති එකක් දෙන්න. ටික එක දාලා create account දෙන්න. human notification එකක් එනවා. අනිවාර්යෙන් එන එක. කියන්න දෙන්න. එතන පොඩ්ඩක් කට්ටියට පැටලෙනවා. මටත් අනිවාර්යෙන් පැටලෙනවා. බලමු. load වෙන්නේ නැහැ. බලමු. හරි ආවා. අර කියලා තින් දෙල් වල ටික් එක දාන්න. verify කරන්න. verify වෙන්නේ ඔබ. let's try again කියනවා. refresh කරා. PC එකක් ලැබෙනවා අප්පා. back කරමු. කත් හදලා බලමු. පාරම් මේ වෙරිෆිකේෂන් තමයි පාම වෙන්නේ. වෙබ්සයිට් වල තියෙන. verify හරියන්නේ බැක් වෙලා ඇවිල්ලා බලමුද තාමත් නෑ බැක් වෙලා බලමු create account ආයි එකම ආවා ආයි වෙරිෆයි කරන්න බලමු බෑනේ ආයි බැක් වෙන්න ආයි බැක් වුණා create account දෙන්න බලමු දැන් මොකක් වෙයිද කියලා අපි ඔක බලමු. ඔක සිලෙක්ට් කරලවත් බලමු. හරි.
මෙතන හරියන්න ඕන හරියටම කරා ආනේ මේ අන්තගති හරි කියලා යාලගේ ඊමේල් එකට මේල් එකක් ඇවිල්ලා තියෙයි අල්දීපු ඊමේල් එකට ඇවිත්ති හරි ඔතනත් වෙනවා human notification එකක් ඔයා බිකින් දෙන්න ආලේකරින් ඔකන ලේසි ලොක් ටික තෝරලා සෙන කියන්න හැකි ඔයි notification එක නම් ගොඩක් වෙලාවට ලේසි එකක් එන්නේ අරක වගේ අමාරු වෙන්නේ නැහැ ඕක අපි අර ටැබ් එක ක්ලෝස් කරලා දාමු හරි සක්සස් වුණා දැන් ඔයාලා account එක හැදිලා ඉවරයි ඔයාලා දැන් profile icon එක ක්ලික් කරලා new spec දෙන්න ඒවස්ස තන්ටයාල කැමති නමත් දෙන්න මන් දැන්ට දාන්න ෆ්‍රී හොස්ටින් බොට් V1 කියලා ඔයාලෝක ඩොක දෙන්න ඕන ඩොක එක අනිවාර්යයෙන්ම දෙන්න ඕන එමත් දෙන්න බැරි මොකද දෙන්න බැරි අනිත් ඒවා දෙන්න පුළුවන් ඩොක කියන දෙන්න බැරි එකත් මාර වැඩ CPU basic අපි ආයි new spec එකක් අරන් බලමු ඔක් කොපි කරගමු නවායිමට දාන්න බෑ new spec එක රිෆ්‍රෙෂ් කරනවා බලමු මට හිතෙන්නේ ආයි සිග්නල් අවුල් ගිහිල්ලා මම මේ මොබයිල් ඩේටා වලින් යන්නේ ඒකයි මේ සිගනල් වයිෆයි ඩිස්කන්ට් ෆෝන් එක හොස්පොට් ඩිස්කන්ට් කනෙක්ට් කරගමු කනෙක්ටින් හරි වෙබ්සයිට් එක ලෝඩ් ඔතනට එනම කොපි පේස්ට් කරා ඩොක කියන එක සිලෙක්ට් කරා අන්න දැන් පුළුවන් ඔකේ එහෙම තියන්න ඔයාලා ඔකේ CPU basic කියන එක දෙන්න ඔකේ private හරි public හරි ඕන දෙයක් තියෙනවා මම දැන් private දෙන්න තියන්න create spec දෙන්න ඒකේ files වලට යන්න upload file යන්න මම දාලා තියෙන bot base එක අර edit කර file ඔක්කොම එක ඇදලා දාන්න හරි upload වෙනවා mobile එකෙන් කරනවා නම් king එකට upload කරන්න වෙනවා ඔයාලට application යන්න docker libraries install වෙන්න පටන් ගන්න තියෙනවා අර ෆයිල්ස් වලට ගිහිල්ලා මෙන්න මේ ෆයිල් එකයි dockers files කියන එකයි අරගෙන index.js එකේ ports කියලා ගත්තා ports එක port එක උඩ තියෙන්නේ මම දාලා තියෙන 7860 මම හද බේස් එක නැත්තේ 5000යි 8000යි ඔක ඒ වෙනකොට දාන්න ඕන 7860 එතකොට හැකි ඔයාලගේ බොට් බේස් එකක් උනත් host කරන්න නැත්තම් හැම බේස් එකම මේක host කරන්න බෑ අර ෆයිල් දෙකයි index.js එකේ හරි ඔයාලා කොහේ හරි port එක තියෙන තැන අරක වෙනස් කරනවා port එක 8000 හරි 5000 හරි තියෙන එක අයින් කරලා 7860ට database එකක් ආවා බලමු අපි මොකද කියලා network access එකක් ඇඩ් කරලා බලමු තව 0.0.0.0.0 දාලා බලමු confirm අයගෙන් කේස් එක ඇඩ් වෙලා නෑ setting වලට යන්න rebuild කරා story build එතරේ කරන්න ඕන බොහෝ දුරට මට හිතෙන් ඩේස්ට බේස් එක අපි හරියට හදලා නැහැ
අපි පෑජේස එකත් චෙක් කල්ලා ගිහින් හරි අලුතෙන් එකක් හදමු. නැතු හරියන්නේ පැකේජ් ඉන්ස්ටෝල් වුණා. ඔක්කොම ඉන්ස්ටෝල් වෙනවා. ෆයිල්ස් එකට ගිහින් බලමුකෝ පෑජේස. ෆ්ලෑෂ් දෙකක් ඇදලානේ. අපි ඒක එඩිට් කරලා බලමුකෝ. ඇප් වලට ගිහින් බලමු. ඉන්ස්ටෝල් වෙනවා. ඔයත් හරියන්නේ නැත්නම් අපි ආයෙත් account එකක් හදමු. බලමු ඉන්ස්ටෝල් වෙනවා. npm install වෙන්න යන්නේ. හරි npm ටිකට install වෙනවා. හරි එකත් install වෙලා ඉවරයි. push image export start agent bot application setup වෙනවා. ආයේ ඒක නවා කියන්නේ database එකේ අවුලක් හදපු. අපි ආයෙත් account එකක් හදමු. අර ගන්න දෙන්න මට පේන විදියට. අපි කවකට නම්බර් එක ගහලා බලමු කෝඩ් එක අරගෙන කනෙක්ට් වෙනවද කියලා බොට ආව. කෝඩ් එක නේද බලමු මුලින්ම. හරි කෝඩ් එක එනවා. අපි මගේ බොට් කනෙක්ට් කරන නම්බර් එක ගහලා බලමු. මේ 470යි 322යි 957 කෝඩ් එක ගහලා බලමු. අර ඒක තුන ටච් කරන්න link device දෙන්න. link device use mobile data fingerprint එක. හරි link with phone number අර කෝඩ් එක ටයිප් කරනවා. අකුරෙන් අකුරට ටයිප් කරන්න ඕනේ. login වෙනවා. ගොඩක් වෙලා යනවා නම් database අවුලක්. විනාඩි දෙක තුනට කනෙක්ට් වෙනවා නම් හරි. ගොඩක් වෙලා යන්නේ නැහැ සාමාන්‍යයෙන් bot එක කනෙක්ට් වෙන්න. මම මේකේ දැන්ට දාලා තියෙන්නේ aliv command එකයි pinch command එකයි system command එකයි විතරයි. එක S3 විතරයි. ඊට ඉස්සරහට තව case ඕන නම් comment එකක් දාන්න. මම මගේ website එකේ දාන්න ඔක්කොම ටික. මම ගාලා තියෙනවා ඔක්කොම දාන්නම් එහෙම වුණොත්. කමෙන්ට් 50ක්වත් තිබ්බොත් දානවා නැත්තම් දාන්න හිටින් නිකන් දාලා වැඩක් නැහැ නේද? යූස් කරන්න කට්ටිය ඉන්නව නම් විතරක් දානවා නැත්තම් දාන්නේ. තාම ලයික් එකක් දාලා නැත්තම් වීඩියෝ එකට ඉතින් ලයික් එකක් දාන්න. හරියන්නේ නැහැ database අවුලක් තියෙනවා ලොකුම අවුල. තාම ඇටල් නැහැ. ලොකෝලක් තියෙනවා. මොකක්ද database එක පොඩි අවුලක් ඇත්තේ දැන් අපිට ඕබල් වල ඉන්න වෙලා නැහැ. අනේ බලමුකෝ ඔකට. connection වලට ගියා. connecting device නෙවෙයි අපෝ. connecting compress අපි කරගත්තා. ඉතින් හරිනේ ඉවරල. තාම පෑ වෙනවා. පෑජස් එකට දාලා බලමු. අවසඩේ චමින්දු 47@21 එඩිට් කරලා බලමු.
පොඩ්ඩක් try එකක් දෙන්න ඕනේ එකක් ආවම claim account එක අද වෙනස් කරන්න ඕනේ නේ database එක වෙනස් කරා copy කරලා ඇත්තේ URL එක password එක හරි paste කරා commit change දුන්නා කැට්ටම නේ ඔකට තාටිකක් දාන්න දිගට hosting කියලා දාන්න host කියලා දාමු හරි commit change setting වලට යන්න start spec දෙන්න ආය පාර setting වලට ගිහින් rebuild දෙන්න දෙපාරක් කරලා කෝඩ් එකෙන් නැති වුණාම මෙහෙම කරන්න තව දෙයක් තමයි කෝඩ් එක කොච්චර කරත් එන්නේ නැත්තේ account වල අවුලක් වගේ ඒ කියන්නේ මාත් බැලුවා මගේ කලින් account දෙකක් හැදුවේ දෙකම හරි ගියේ නැහැ වීඩියෝ එක කරනවා අද account දෙකටම ආවේ නැහැ කෝඩ් එක මේ account එකට විතර ආවේ කෝඩ් එක ආයෙකයි මේකෙන් කරන්න ඇත්තේ වීඩියෝ දෙකක් කළා ඩිලීට් කරා අපරාධේ වෙලා ඒකයි මෙච්චර දවසක් ගියේ වීඩියෝ එක දාන්න ආයෙරේ ගැන කියන්න නම් කොල්ලෝ database අවුලම තමයි account එක අවුල හරි npm install වෙනවා basic අවුලක් එන්න බෑ කොහොමද එහෙම build වෙනවා application installing browse එකක් නෑ කියන්නේ බලමු database මේක මතන් දෙකකින් අන්න දැන් database එකක් හැදිලා තියෙනවා අපි අතන bot ගේ database එක හැදෙන්න ඕන free hosting හරි free කියලා හරි free host කියලා හරි අර අලුතෙන් දීපු නම එකක් හැදෙන්න ඕන අතන හැදිලා නැත්නම් ඉතින් අර අවුල තමයි තාම ඇප්ලිකේෂන් එක රන් වෙනවා සෙටප් වෙනවා හරි database වල තමයි database එක වල තමයි කොල්ලෝ වෙලා තියෙන්නේ වැඩක් නෑ වාසිය අපි මේකේ database එකක් හදන්න ඕන create AWS එකම දෙන්න ෆ්‍රී එකක් නෑ ඒකෙන් මේක හදන්න බෑ අපි වෙනම account එකකින් හදමු වෙන email එකකින් හදමු edit කරන්නත් බෑ edit වෙන්නේ නෑනේ හරියන්නේ නෑ application එකත් run වෙනවා හරි run වෙනවා බලමු log එක තාමත් දෙක තියෙනවත් දන්නේ හරි තාම තියෙනවා අපි වෙන account එකකින් හදමු database එක MongoDB කියලා search කරන්න පළවෙනි site එකට යන්න मैं टी स्पीड कर देंगे फ्री के नहीं ना एक नहीं ट्रैक पाइनो आप वाला रिफ्रेश कर लो सेवन सिनेमा टैपिंग वहीं कर मेरे पास अरे get start sign up with Google video account data का login है
continue. ස්පීඩ් කරනවා. සයින් වෙනවා. සබ්මිට් කරන්න ටික් එක දාලා සබ්මිට් කරලා කලින් තියම අන්න දැක්කනේ මේක ආගෙන කෙලින් මේ ටැබ් එකට ඩේටාබේස් එක හදද්දි පොඩ්ඩක් ඉතින් මොකක් හරි අවුලක් හිටියේ. හරි බලමු. Okay, learn MongoDB. I am not software developer, not sure. ඒක කරන්න not sure. තමන හිතියක් දාන්න finish දෙන්න. ඔකට එනවා AWS free දෙන්න default නම් දාන්න. මම verification එකක් කරනවා. හරිගෙන. ඒක බලමු basically. හරි verify. account එක හදනවා. හරි ඒ ටික ඔක්කොම default තියෙනවා. එකක් වෙනස් කරන්න. compress copy URL done. database and network access. API list access list okay binduai flash binduai confirm ayarකට යන්න එක nd එක active වේවි active වෙනකන් හරි active වුණා හරි අපි දැන් අරකට යන්න files වලට යන්න pages එකට යන්න edit දෙන්න URL එක full ඔක්කොම අයින් කරලා අරක දාන්න හරි ඒක හරි එතන යටටම ගිහින් commit change දෙන්න files වලට යන්න commit change edit MongoDB URL එක දාන්න කලින් දැන් ගත්ත එක කලින් එක අයින් කරලා දැන් එක දාන්න හරි ඒක chat එකකින් commit change දෙන්න setting වලට යන්න rebuild දෙන්න application docker install වෙනවා ඔක්කොම install වෙන එකකින් වැඩ හරි npm install වෙනවා export application setup කියලා වටා බලමුකෝ අපි හරි දැන් හරි වගේ හරියට හරි MongoDB connect වුණා MongoDB හරියට connect වුණා දැන් අපි නම්බර් එක ගහලා බලමු 4යි 70යි 322 957 link device කරගමු link device
use mobile data fingerprint එක දෙන්න. මෙතන back screen එක ආව එකයි. link with mobile number code දාන්න. හරියටම දාන්න ඕන. capital වලින් විතර වදින්න, simple වදින්නේ නැහැ. ඒකින් දවලන්න. login. හරි දැක්කනේ. card save වෙනවා. ඒ ටික ඔක්කොම save වෙනවා. MongoDB database එකේ. ඔය ටික හරියටම save වුණාට පස්සේ තමයි අපේ bot connect වෙන්නේ. ඔය ටික එකකින් කට save වෙනවා. හරි connect වුණා bot එක. හරි ආවා කනෙක්ට් නම්බර් එකක් ආවා මටත් ආවේ දැන් කනෙක්ට් නම්බර් එකක් හරි කනෙක්ෂන් නම්බර එක ආවා මටත් දැන් බලමු බොට් කමාන්ඩ් එකක් ගහලා ඩොට් වැරදි pinch ping send allow හරි අන්න වැඩ බොට් දැන් වැඩ හරි යාළුවනේ මම අද ඔයාලට කියලා දුන්නේ WhatsApp bot කෙනෙක් හදාගන්න විදිය free hosting platform එකක host කරගන්න විදිය. එහෙනම් යාළුවනේ මාව subscribe කරලා comment කරලා share කරන්න. අපි system එක වන්ඩයක් test කරලා බලමු. මේ bot වැඩ හොදනම comment එකක් දාන්න, like එකක් දාන්න. මොනවා හරි අවුලක් ගැන තිබ්බොත් comment එකක් දාන්න. නැත්නම් මගේට inbox message එකක් දාන්න. අදට මම යනවා. subscribe කරලා follow කරලා like කරන්න.